ඔයාලා සිරස ලක්ෂපති වැඩසටහන බලලා ඇති. ඒ වගේම තමයි බ්‍රිතාන්‍යයේ Who wants to be a millionaire කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඉතින් මේක වගේම තමයි ප්‍රශ්න එහෙ 15ක් තියෙනවා. හරියට මේ 15ටම උත්තරේ දුන්නොත් පවුම් මිලියනයක් ලැබෙනවා. ඉතින් 2001 චාල්ස් ඉන්ග්‍රම් කියන මේ කෙනා තරඟට සහභාගී වෙනවා. මෙයා ලන්ඩන් නුවර ආමි මේජර් කෙනෙක්. ඉතින් මෙයා මේ ෂෝ එකේදී හරියට පැහැදිලිවම උත්තර දුන්නේ නැහැ. නිකන් දන්නේ නැහැ. මේ ප්‍රශ්නේ අහලවත් නැති ප්‍රශ්නයක් වගේ. ඒ වගේ තමයි ටික ටික උත්තර දුන්නෙත් එයා බලද්දි එච්චර බුද්ධිමත් චරිතයක් වගේත් පේනුන්නේ නැහැ. එයා නිකන් උත්තර දෙද්දි අන්ෂුවර් එකේ තමයි උත්තර දෙන්න හදන්නේ. හැබැයි එයා අවසානට හරි උත්තරේ තෝරගන්නවා. ඒ විතරක් නෙවෙයි. අවසානට ඒ උත්තරේ හරි උත්තරේ තෝරලා ප්‍රශ්න 15ටම හරියටම උත්තරේ දෙනවා. පවුම් මිලියනයක් දිනනවා. ඉතින් ඒ වුණාට එහෙ ඉන්න කටියට ටිකක් සැකයි වගේ. ඒකත් මෙහා බලද්දි එච්චර බුද්ධිමත් ස්මාර්ට් පුද්ගලෙක් විදියටත් පේන්නේ නැහැ. එහෙම දෙද්දි කොහොමද ප්‍රශ්න 15ටම උත්තරේ දුන්නේ කියලා. ඉතින් මේ සැකේටම ඒ ෂෝ එකේ හිටපු කට්ටියත් ඒ ෂෝ එක ආයෙත් රිපීට් කර කර බලන්න පටන් ගත්තලු. කොහොම හරි මෙයා මේ තරඟට එද්දිත් මෙයාගේ වයිෆ් ඩයානවයි ඊට කලින් මේ ෂෝ එකට සහභාගී වුණු ටෙක්නට් විට්ලාක් කියන කෙනෙකුත් එක්කගෙන තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් මෙයා උත්තරයක් දන්නේ නැති තැනක් තිබ්බොත් එයාලා මෙයාට උදව් කරනවා. ඒකත් කොහොමද කියලා කිව්වොත් මෙයා තයියෙන් ප්‍රශ්නේ කියවනවා 1 2 3 කියලා කියවද්දි හරි උත්තරය අර දෙන්නකින් කෙනෙක් දන්නවනම් එයාලා උත්තරේ 3 නම් 3 පාරක් කහිනවා. 2 නම් 2 පාරක්. උත්තරේ ළඟින් යද්දි මේ එහෙම කහිනවා. ඉතින් ඒක තියලා තමයි මෙයාත් හරියටම උත්තරේ දෙන්නේ. ඉතින් මුලදී පොඩ්ඩක් බයෙන් හරියට තමයි කරගෙන ගියේ. හැබැයි පස්සේ යන්න එයාලටම නිකන් කොන්ෆිඩන්ට් එකක් වගේ අන්තිම උත්තරේට 3 පාරක් මෙයාලා කහිනවා. එක පාරක් ඇහිද්දිත් මෙයාට ඇහෙන්නේ නැතිකොට දෙවෙනි වතාවත් කහිනවා. එහෙම කළා 3 පාරම කහිනවා. ඉතින් කොහොම හරි මේ සීන් එකේ තමයි මෙයාලා මාට්ටු වෙන්නේ. ඉතින් මේ වගේ ඕවර් කොන්ෆිඩන්ට් එක නිසාම තමයි මෙයාලා අවසානට කොටු වෙන්නේ. හරියට වැඩේ කරලා තිබ්බනම් මෙහෙම කතාවක් වෙලා තියෙනවා කියලාත් එළියට එන්නෙත් නැහැ. ඊට හැන් ගිහින් මම මෙහෙම කතා කරලා වීඩියෝ එකකුත් දාන්න නැතුව තිබිලා ඇති. හැබැයි මෙයාලගේ ඕවර් කොන්ෆිඩන්ට් එක නිසාම මෙයාලා මාට්ටු වෙලා අවසානට පවුන් මිලියනයක් නැති කරගෙන දඩේකුත් ගෙවන්න වෙලා. ඒ විතරක් නෙවෙයි මෙයාව රස්සාවෙන්ුත් අස් කරලා. ඉතින් ගයිස් මේකෙන් පේන්නේ මොකද්ද? හොර වැඩක් වුණත් හරියට කරොත් හරි. ඉතින් ඔයාලා මොනවද මේ ගැන හිතන්නේ? යටින් කමෙන්ට් එකක් විතර දාන්න.